다루가니와 또르했다 다니베라 고해기야다 දිව්‍යංගනා ජීවිතකියා පෙරදා කරවටිලා මගේ නොවේද දිව්‍යංගනා නිත්මේ නොයා මහදේ දුර්වසා හදේරවෙන්න දිව්‍යංගනා හලෝ ඔන්න ගොඩ දවසකට පස්සේ මම ඔයාලට Day in my life as a physiotherapy student vlog එකක් අරන් එන්න තමයි මේ හදන්නේ. මට අද ෆ්‍රී දවසක්. මට අදත් ෆ්‍රී, හෙටත් ෆ්‍රී. හැබැයි ඊළඟ දවසේ මට එක්සෑම් එකක් තියෙනවා. මේ දවස් ටිකේම ඇත්තට අපිට එක්සෑම් සීරීස් එකක් තමයි යන්නේ. අපිට ජූන් 1 තිබ්බා කාඩියෝතොරැසික් මොඩියුල් එකේ රිටන් එක්සෑම් එක. ඊට ඊළඟ දවසේ අපිට තිබ්බා ඒකෙම ක්ලිනිකල් එක්සෑම් එක. දැන් අපිට ආයෙම තියෙනවා BSS වල CAT 2 එක්සෑම් එක. ඉතින් මේ දවස් ටිකේම එක්සෑම් එකට පාඩම් කරපු එක තමයි කරේ. හරිම බිසි දවස් ටිකක් මොකද මේ එක්සෑම් එක තියෙන කලින් අපිට රිසර්ච් එකේ වැඩ සෑහෙන තිබ්බා. ඒ කියන්නේ රිසර්ච් ප්‍රොපෝසල් එක සබ්මිට් කරන්න තිබ්බා අපිට. ඉතින් අපේ ළමයි ඒකට බිසි වෙලා තමයි දවස් ටිකම හිටියේ. ඒ වගේම ඒ ඇස් ක්ලිනිකල්ස් ලෙක්චර්ස් ඒ වගේ වැඩ ගොඩක් තිබ්බා. ඒක ඉවර වෙලා දැන් මේ එක්සෑම් සීරීස් එකට ෆේස් කරන ගමන් තමයි මේ දවස්වල ඉන්නේ. ඉතින් එක්සෑම් දෙකක් අපිට ඉවරයි මේ ටර්ම් එකට. තව එක එක්සෑම් එකක් තියෙනවා. ඉතින් මේකට පාඩම් කරන්න ඕන නිසා මම අද ෆැකල්ටි එකට යනවා. මම අද ඔයාලවත් අපේ ෆැකල්ටි එකට එක් කරන් යනවා. ඒක නිසා වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. පාඩම් කරන්න ෆැකල්ටි එකට යනවා කියලා කිව්වට බෑග් එක කැරියට පස්සේ තමයි දැක්කේ ඊට කලින් දවසේ ක්ලිනිකල් එක්සෑම් එකට ගිහින් බෑග් එක මුකුත් අස් කරලා නැහැ කියලා. ඔයාලට මේ පේනවා ඇති මම ක්ලිනිකල් එක්සෑම් එකට අරන් ගියපු ටූල්ස් තමයි මේ එකින් එක එළියට අරගන්නේ. ඔයාලට මේ වීඩියෝ එකේ පෙනෙයි ෆිසියෝതെරපි ස්ටුඩන්ට්ස්ලා යූස් කරන සමහර අමුතු ටූල්ස්. මම ඔයාලට මේ ටූල්ස් ගැන වෙනම සෙපරේට් වීඩියෝ එකකින් කියන්නම්. ඔයාලා දැනටම මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලාගේ ව්ලොග්ස් වලින් ස්ටෙත් එක ගැන දන්නවානේ. පැය 5-6ක් විතර එක තැනම වාඩි වෙලා වෙන නිසා මම ස්ටඩි කරන්න ඕන දේවල් ටික ඉක්මනට හදාගත්තා. මගේ පේපර් බෑග් එක, නෝට්බුක්ස්, පෙන්ස්, පෙන්සිල්ස් ඔක්කොම ටික දාගන්න තමයි මේ යන්නේ. ඔයාලා බලන්නකෝ මම මගේ iPad එකේ wallpaper එකට දාලා තියෙන ෆොටෝ එක. ඒක මං ආසම ෆොටෝ එකක්. මම ඉස්සර එලවල් කරන කාලේ ඔය මෙඩිසින් කියපු අයියලා අක්කලාගේ බ්ලොග්ස් එහෙම හම්බුනාම බලනවනේ. එයාලේ ස්ක්‍රබ් එක ඇඳන් ඉන්නව දකිනකොට මට පුදුම ආසාවක් ආවා. අනේ මමත් දවසක මේ වගේ ලස්සන ස්ක්‍රබ් එකක් ඇඳලා ලස්සනට ෆොටෝස් ගන්නවා කියලා. හරි, එහෙනම් අපි දැන් ෆැකල්ටි එකට යන්න ලෑස්ති වෙමු. අද මම පාඩම් කරන්න යන දවසක් නිසා මට පැය ගාණක් ඇඳන් ඉන්න පහසු ඇඳුමක් තමයි මම ඇඳගත්තේ. නැත්තම් ඔයාලා දන්නවනේ මෙඩිකල් ෆැකල්ටි වල ලෙක්චර්ස් වලට මේ වගේ ඩෙනිම්ස් ඇඳන් යන්න බෑ. ඔෆිස් ලක්ස් තමයි ඇඳන් යන්න ඕනේ. ඉක්මනට ලෑස්ති වෙන්න ඕනේ. මොකද අද උදේ මට නැගිටින්නත් චුට්ටක් පරක්කු වුණා. ඒක නිසා අපි ඉක්මනටම ලෑස්ති වෙමු. අමතක වෙන්න කලින් ඔන්න දැන් මම මගේ iPad එකත් බෑග් එකට දාගත්තා. බෑග් එක නම් දැන් රෙඩි. ඉක්මනට කොණ්ඩේ පීර ගන්න ඕනේ. කොණ්ඩේ පීරගෙන අපි ෆැකල්ටි එකට යන්න. මම දැන් ලෑස්ති වෙලා ඉවරයි. එහෙනම් අපි යමු දැන් ෆැකල්ටි එකට. බයි. වීඩියෝ කර ලෑස්ති වෙන්න ගියාම ඇත්තටම මට සෑහෙන වෙලාවක් ගියා. හිතුවට වඩා ඇත්තටම ගොඩක් ටයිම් එක ගියා වීඩියෝ කරනවත් එක්කම ලෑස්ති වෙන්න.
ටිකක් පරක්කු වෙලත් එක තියෙන්නේ. ටිකක් නෙවෙයි හොඳටම පරක්කු වෙලා. මං ඉතින් මේ දුවගෙන බෝඩිමෙනුත් එළියට බහැලා දැන් මේ ෆැකල්ටි එකට යන ගමන් අනේ ඔයාලා බලන්න මේ අපේ ෆැකල්ටි එක ක්ලිනිකල්ස් ගියපු අක්කලා අයියලා ඔක්කොම මේ ටයිම් එකට එනවා යාළගේ ලන්ච් එක ගන්න. ඉතින් ඔයාලා බලන්නකෝ අපේ ෆැකල්ටි එක ලස්සනයිද කියලා. මම දන්නවා මගේ වීඩියෝස් බලන අංගල මල්ලිලා අපේ ෆැකල්ටි එකට ගොඩාක් ආසයි කියලා. මම අද ලයිබ්‍රරි එකේ තමයි වැඩ කරන්න හිතන් ඉන්නේ. ලයිබ්‍රරි එක තියෙන්නේ ටවර් එකේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ. අපි ඉක්මනට ලයිබ්‍රරි එක ඇතුළට යමු. මම යන ටයිම් එක වෙද්දී මගේ යාළුවෙකුත් පාඩම් කරන්න ඇවිල්ලා හිටියා. Look at what she is looking at inside the bag. She is one of my batchmates, so say hi to this cute girl, Viduni. දැන් මේ අත් එක්ක දුවගෙන ලයිබ්‍රරි එක ඇතුළට යන ගමන් ලයිබ්‍රරි එකේ අලුතින් ආපු non medical related books ගොඩාරියක් තිබ්බා. සිංහල novels, English novels, ඒ වගේ පොත්. අනේ මට ඒව දැක්කම කියවන්න හරියම ආසයි. හැබැයි ඉතින් වෙලාවක් තමයි නැත්තේ. ඔයාලා බලන්නකෝ මම යන ටයිම් එක වෙදී මගේ ගොඩාක් යාළුවෝ පාඩම් කරන්න ඇවිල්ලා හිටියා. මාත් මට කම්ෆර්ටබල් ප්ලේස් එකකින් ටේබල් එකක් හොයාගත්තා. දැන් ඉතින් ඔක්කොම ස්ටඩි සෙට් එක රෙඩි. පාඩම් කරන්න තමයි තියෙන්නේ. මම මුලින්ම අද දවසට කරන්න ඕන වැඩ ටික to do list එකක් හදාගත්තා. එතකොට මට යන්න කලින් මේ වැඩ ටික කවර් කරගන්න පුළුවන් නේ. ඔයාලට BSS exam එකක් තියෙනවා කිව්වට ඔයාලා දන්නේ නෑනේ ඇත්තටම BSS කියන්නේ මොනවද කියලා. මම ඔයාලට BSS කියන්නේ මොනවද කියලා මුලින්ම කියලින්නම්. BSS කියන්නේ Behavioral Sciences Stream. ඒ කියන්නේ අපි ෆිසියෝതെරපිස්ලා විදියට අපි හොස්පිටල් වලට ගිහිල්ලා නැත්තම් patients ලව handle කරද්දී අපි මොනවද follow කරන්න ඕනේ ethical guidelines ඊළඟට අපි කොහොමද emotionally patient කෙනෙක්ව understand කරන්නේ mentally ill patient කෙනෙක්ව කොහොමද assess කරන්නේ යාර treatments කරන්නේ ඒ වගේම seriously ill patients ලව කොහොමද handle කරන්නේ එතකොට චූටි ළමයි ඇත්තටම අපි ට්‍රීට්මන්ට්ස් කරනකොට එයාලා අපිත් එක්ක අපිට සපෝට් කරන්නේ නෑනේ. ඒ වගේ එයාලව කොහොමද අපි හැන්ඩල් කරන්නේ? අපි එයාලගේ සිටුේෂන්ස් තේරුම් ගන්න කොහොමද? ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා මේ ස්ට්‍රීම් එක ඇතුළේදී. ඉතින් හරිම ඉන්ට්‍රස්ටිං ස්ට්‍රීම් එකක් තමයි BSS ස්ට්‍රීම් එක කියලා කියන්නේ. මේ ස්ට්‍රීම් එක ෆිසියෝതെරපි ස්ටුඩන්ට්ස්ලාට විතරක් නෙවෙයි මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලාටත් ඉගෙන ගන්න තියෙනවා. පැය 6ක් විතර එක තැනම වාඩි වෙලා ඉඳලා දැන් නම් මට පොඩ්ඩක් කම්මැලි වගේ. මට හිතුණා ලේඩිස් එක පැත්තේ පොඩ්ඩක් ගියා නම් හොඳයි කියලා. මට මාර ආසාවක් තිබ්බා අර ජැනට්ලාගේ අලුතෙන් ලොන්ච් වෙච්ච dry serum lightning deodorant එකයි එයාලගේම glossy lip balm එකයි try කරලා බලන්න. දැන් නම් මේ බොරුවට ඇඳුම් section එක හරිය පොඩ්ඩක් ඇවිද ඉන්නවා. මේ බලන එකක්වත් මම ගන්නෙ නෑ. මං ආසාවෙන් ගන්න ආපු දේ තිබ්බේ නැතුණොත් තමයි මගේ හිත රිදෙන්නේ. අනේ මන්ද මේ ලේඩිස් එකට ආවම මට නැති අවශ්‍යතා මතුවෙනවා. අදාළ දේ නැති වුණත් මොනාම හරි දෙයක් අරන් යන්න තමයි හිතෙන්නේ. හරියටම හරි මං හිතපු විදියට ජැනට්ලාගේ ප්‍රොඩක්ට් දෙකම තිබ්බේ නෑ. ඒ දෙකම sold out වෙලා. මං ඉතින් දැන් හිත හදාගෙන රැට කන්න කෑම එකකුත් අරගෙන බෝඩිමට යන්න තමයි ප්ලෑන් කරගෙන ඉන්නේ. කෑම එකකුත් අරන් ඔන්න දැන් බෝඩිමට ආවා. මේ hina වෙගෙන හිටියට මට මෙච්චර සතුටක් නෑ. මට ඇත්තටම දුකයි අර ප්‍රොඩක්ට් දෙක තිබ්බේ නැති එකට. හැබැයි මම මෙන්න මේ ඉයරින්ග්ස් දෙක ගත්තා. මං ඔයාලට අර කලෙක්ෂන් එකක් පෙන්වන්නේ. මට ඒ කලෙක්ෂන් එක දැක්කට පස්සේ මාර ආසාවක් ආවා ඉයරින්ග්ස් දෙකක් ගන්න. මොකද මේ මට ඉයරින්ග්ස් තියෙනවා. හැබැයි අර දැක්කට පස්සේ මොනාම හරි දෙයක් ගන්න හිතෙනවනේ. ඒක නිසා මම මේ දෙකත් අරගෙන බෝඩිමට ආවා. හලෝ. මම දැන් තමයි බෝඩිමට ආවේ. මාර මහන්සි. ලයිබ්‍රරි එකේ ගොඩක් වෙලා වැඩ කරා. මට හිතෙන අදට වැඩ කරා ඇති කියලා. ඊපස්සේ මම රැට කන්න කෑම එකකුත් අරගෙන ටක් ගාලා බෝඩිමට ආවා. මම හිතනවා ඔයාලා මගේ අද වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. අපි එහෙනම් තවත් අලුත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. අදට ගිහින් එන්නම්. බයි. අදට ඇති කිව්වට නයිට් ස්ටඩි සෙෂන් එකක් තිබ්බා ගොඩාක් රෑ වෙනකන්.